හෙලෝ කොහොමද? ඔයාලා හැම කෙනෙක්ම හොඳින් නේද? ඔන්න ඔයාලට ඔයාලා බලාපොරොත්තුවෙන් ඉන්න ටැරෝ රීඩින් එකක් අද මම අරන් ආවා. බලන්න ඔයාගේ රීඩින් එක හරිද කියලා. වෙනද වගේම ඔයාලට මම කාඩ් දෙකක් ප්ලේ කරනවා. ඔයා කැමති කාඩ් නම්බර් එක මුලින් තෝරගන්න. පළවෙනි කාඩ් නම්බර් එක තෝරපු ඔයාගේ රීඩින් එක. ඔයා මේ වෙලාවේ ඉන්නේ අවිනිශ්චිතතාවයකින්, දුකකින්, වේදනාවකින් කිව්වොත් මම හරි නේද? ආදරය කරලා, උදව් කරලා, නොයෙකුත් කැපකිරීම කරලා ජීවිතේ අනවශ්‍ය රිස්ක් ගත්ත අවස්ථා අතිවිශාලයි නේද? ඔයා ප්‍රතික්ෂේප වුණ අවස්ථා තියෙනවා. වචනකින්වත් උදව් නොලැබුණ අවස්ථා තියෙනවා. මේ හැම එකකින්ම ඔයාට හේතු ගන්නන්නේ ඔයාගේ දරා ගැනීමේ හැකියාව. ඉවසීම. ඔයාට දරා ගැනීමේ හැකියාව කොච්චරද කියලා ඔයාට කියන්න වචන නැතුව ඇති. අපි හැම කෙනෙක්ම ප්‍රශ්නයක් ආවහම මුහුණ දෙන විදිහ හරි වෙනස්. එකිනෙකාට අපි හැමෝම වෙනස් මිනිස්සු. ඔයා ප්‍රශ්නයකට මුහුණ දෙන විදිහ වෙනස්. ඔයා ප්‍රශ්නේ දකින විදිහ වෙනස්. තව කෙනෙක් ඒ ප්‍රශ්නෙම වෙන විදිහකට දකිනවා. එයා ඒකට මුහුණ දෙන්නේ වෙනස් විදිහකට. තව කෙනෙක් ගත්තොත් මම කලින් කතා කරපු දෙන්නටම වඩා වෙනස් විදිහකට මේ ප්‍රශ්නේ දකිනවා. එයා දෙන පිළිතුර අර දෙන්නටම වඩා වෙනස්. ඒක නිසා ඔයාට ප්‍රශ්නයක් ආවහම ඔයාව විවේචනය කරන වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒක නිසා ඔයා කවුද කියලා ඔයා තේරුම් ගන්න ඕනේ. සමහර තැන්වලදී ඔයා බලාපොරොත්තු වුණ දේවල් වෙනස් විදිහට සිද්ධ වෙනකොට ඔයා කලකිරීමටපත් වෙනවා. ඔයාට හැමදේම එපා වෙනවා. ඔයා පුංචි දෙයකට දුකින් තැවෙන කෙනෙක්. සමහර වෙලාවට ඔයා ඔයාවම විවේචනය කරගන්නවා. එහෙම කරන්නේ ඔයාට ඔයාව එපා වුණ අවස්ථාවලදී. ඔයාට මේ රීඩින් එක අහනකොට එකින් එකට මතක් වෙනවා ඇති. කලකිරෙන්න එපා. එහෙම ජීවිතය ගැන දුක් වෙන්න එපා. ඔයාට ඉන්න එකම හයිය ඔයා. සමහර අය ඉන්නවා ඔයන්ගේ කොච්චර හොඳ දේවල් තිබුණත් එයාලා ඒ කිසිවක් දකින්නේ නැහැ. එයාලට පේන්නේ ඔයාගේ නරක. එහෙම මිනිස්සු ඉන්නවා. මම ඔයාලට කියලා දීලා තියෙනවනේ මිනිස්සු හරි වෙනස්. එකිනෙකාට සංසන්දනය කරන්න යන්න එපා. කොයිම වෙලාවකවත් ඔයාගේ ගැන ඔයා තරම් දන්න කවුරුත්ම නැහැ. සමහර අවස්ථා තියෙනවා ඔයාගේ ජීවිතේ මම කොච්චර කිව්වත් අමතක කරන්න බැරි අවස්ථා. කාටවත් කියන්න බැරි අවස්ථා. මොකද ඔයා මිනිස්සුන්ට මැරීගෙන උදව් කරන කෙනෙක්. ඔයාගේ තියෙන වැඩත් පාඩු කරගෙන දුරකතර ගෙවාගෙන ගිහින් මිනිස්සුන්ට උදව් කරන කෙනෙක්. හැබැයි ඒ කිසිම කෙනෙක්ගෙන් වචනකින්වත් ඔයාට උදව් හම්බෙලා නැහැ. පැසසුම් හම්බෙලා නැහැ. හැබැයි එයාලා උදව් කරයි කියලා ඔයා වගේ කියලා හිතන්න යන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඔයා කරපු හැම දෙයක්ම ඔයාට ලැබෙන කාලයක් එනවා. හැබැයි එයාලගෙන් නෙවෙයි. ඔයා හැම දෙයක්ම කළේ එයාලගේ හොඳටනේ. ඔයාටත් හොඳ විදිහට ඒ දේවල් ලැබෙනවා. ඔයාගේ හිත පාලනය කරගන්න හැටි මම ඔයාලට කියලා දෙන්නේ. මම ඔයා ගැන හොඳටම දන්න කාරණයක් කියන්නම්. ඔයා හරි දක්ෂයි. දෙයක් සිද්ධ වෙලා අවසානයේ දුකක් වේදනාවක් දැනුණාම ඔයා ඒක ලේසියෙන් අමතක කරන්නේ. මාස ගණන්, සති ගණන්, සමහර විට අවුරුදු ගණන් ඒ සිදුවීම මතක් කර කර දුක් වෙනවා, අඬනවා, වැළපෙනවා. මම හරි නේද? එහෙම වෙන්න එපා. කොයිම වෙලාවකවත්. මොකද ඔයාගේ ශක්තිය ඔයාගේ ශක්තිය තමයි ඔයා මේ නාස්ති කරගන්නේ. ඔයාගේ ඕරාවේ බලයේ ශක්තිය ඔයාමයි අඩු කරගන්නේ. මේ ටැරෝ රීඩින් එකකින් කියන දේ තමයි මම ඔයාට කියන්නේ. ඔයාට හිතන්න කාරණා තියෙන්න පුළුවන්. මම කියන්නේ
වේදනාවෙන් දුකෙන් හූල්ලන්න ජීවිතේ ගොඩ යන අවස්ථා ඉදිරියේදී ඔයාට ලැබෙනවා. ඒක නිසා එකම තැන එල්ලිලා දුක් වෙවි ඉන්න එපා. මේ දැන් ඉන්නේ ඔයාගේ ජීවිතේ වෙනස්කම් සිදුවන අවධියක. එක තැන පල් වෙන්න දෙන්න එපා. ඒක නිසා ඔයාගේ ජීවිතය ඔයාගේ ශක්තිය අඩු වෙන එක විතරක් නෙවෙයි. එතකොට ඔයා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඔයාගේ මනස කෙලින් තියාගෙන වැඩ කරන්න. ඔයාට ඕන හැම දෙයක්ම ශක්තිමත් විසඳුම් ඒ හැම දෙයකම ඉදිරියේදී ඔයාට ලැබෙනවා. ඒක ශක්තිමත් බැඳීමක්, ඒක ඥාති මිත්‍රාදීන්ගෙන් බැඳීමක් වෙන්න පුළුවන්, ශක්තිමත් ආදර කතාවක් වෙන්න පුළුවන්, සහකාරියක් වෙන්න පුළුවන්. කොහොම හෝ ශක්තිමත් මිත්‍රයෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මම ඔයාට හැමදාමත් කියනවා දුක කියන දේ හිතේ තියාගෙන පාටි දාන්න එපා. තේරුණාද? සමරන්න එපා. දුක සමරන්න ඕන දෙයක් නෙවෙයිනේ. අමතක කරලා ඔයාට hina වෙන්න පුළුවන් දේවල් හොයන්න. hina වෙන්න පුරුදු වෙන්න. ඔයාට සාංශාරික බැඳීමක් මුණ ගැහෙන කාලයක් ඉදිරියේදී එන්නේ. ඒක ලව් ඇෆෙයාර් එකක් කියලා මම කැටගරි කරන්නේ නැහැ. හරිද? එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. නෑ කෙනෙක්, යාළුවෙක්, සහෝදරයෙක් මොකක් හරි බැඳීමක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ශක්තිමත් බැඳීමක් මුණ ගැහෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒක හරි අහම්බයක්. දැන් ඔයාගේ හිත ශක්තිමත් කරගන්න ඕන කාලයක් උදා වෙලා තියෙන්නේ. ඔයාට ඉදිරි කාලයේදී ඕන තරම් ඔයාගේ හිත රිද්දන, ඔයාට දුෂ්ටකම් කරන, නපුරකම් කරන මිනිස්සු මුණ ගැහෙනවා. ඒ උනාට ඔයාට එයාලා එක ගනුදෙනු කරන්න අමාරු වෙන්නේ නැහැ. මොකද ඔයා මේ කාල සීමාව පහු කරනකොට ඔයා ගොඩාක් ශක්තිමත් මිනිස්සෙක් වෙලා. ඔයා hina වෙලා මේ මිනිස්සු එක ගනුදෙනු කරන්න දන්නවා. හිතේ එකක් තියාගෙන කතා කරන මිනිස්සු ඔයා අඳුරනවා. ලාභ ප්‍රයෝජන බලාගෙන ගනුදෙනු කරන මිනිස්සු ඔයා අඳුරනවා. ඔයාට ඒක නිසා දුකක් නැතුව ඉදිරි ගමන යන්න පහසුයි. ඔයා වෙනුවෙන් කතා නොකරපු තැන් බොහෝ තියෙනවා. ඉදිරියේදී එහෙම වෙන්නේ නැහැ. ඔයා වෙනුවෙන් කතා කරනවා. ඔයාට ඔයාගේ ජීවිතේ කලබ කරගන්න කාලය ඉදිරියේදී උදා වෙන්නේ. ඔයාට රිද්දපු, ඔයා වෙනුවෙන් හඬක් නැගුව නැති අයට පේන්න ඔයා ශක්තිමත්ව නැගිටින කාලයක් තමයි උදා වෙන්නේ. රණ්ඩු කරන්න, පලි ගන්න නෙවෙයි මේ කාලේ ඔයාට උදා වෙන්නේ ඔයාගේ ගමන ශක්තිමත්ව යන්න. ඔයා ගොඩාක් බුද්ධිමත් කෙනෙක්. ඔයාගේ ජීවිතේ ඔයා තනියම විඳවපු, තනියම අඬපු. අනේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා ඔයා ගැන දුක හිතුන මම මේ කියපු වචන ටිකම දැනුන අවස්ථා කීයක් තියෙනවද? එහෙම දැනුණු දවස් කීයක් තියෙනවද ඔයාගේ ජීවිතේ? දුක් වෙන්න එපා. ඇයි එහෙම දින උදා වෙන්නේ කියලා හිතන්නත් එපා. ආයි එහෙම දින උදා වෙන්නේ නැහැ. ඔයාගේ හොඳම කාලය ඉදිරියේදී උදා වෙන්නේ. ඔයා සතුටින් සැනසීමෙන් ඉන්න කාලය මේ ඔයාට උදා වෙන්නේ. ඔයාව අහිමි කරගත්ත අයට, ඔයාට වේදනා දීපු අයට අපරාධේ මම එහෙම කළේ කියලා හිතෙන දවස් එයාලට එනවා. ඔයාව දැක්කහම. ඔයා විදේශගත වෙලා රැකියාවක් කරන කෙනෙක් නම් ගෙදර අය, අම්මා තාත්තා, හස්බන්ඩ්, දරුවෝ, වයිෆ් වෙනුවෙන් ඔයා දුක් මහන්සියෙන් සල්ලි හම්බ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ දුක ඔයා කාටවත් කියන්න යන්නේ නැහැ. ඔයාගේ හැම හීනයක්ම එකින් එක ලිහිල් වෙනවා. ඔයාගේ හැම හීනයක්ම එකින් එක සැබෑ වෙනවා. ඔයාට එන ප්‍රශ්න හැමදාම එක දිගට එක විදිහට පවතින්නේ නැහැ. ඔයා හැම ප්‍රශ්නකටම විසඳුම් ඔයාගේ ජීවිතයට ළඟා වෙනවා හිමීට. හොඳද? ඒ වෙනුවෙන් ඔයා ඒ කාලේදී ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔයා කරන ජොබ් එකට අමතර ඔයාට පාර්ට් ටයිම් ජොබ් සෙට් වෙන්න පුළුවන්. ඔයා ඒකට ටයිම් හදා ගන්න ඕනේ. නැත්තම් ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි ඔයාට තව බිස්නස් අයිඩියා එකක් දෙන්න පුළුවන්.
නැත්නම් ඔයාටමයි බිස්නස් අයිඩියා එකකින්න පුළුවන්. ඔයා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ දේවල් මගේ අරගන්න එපා. ඔයා මේ හැම දෙයකටම රෙඩි වෙන්න ඕනේ. මේ රීඩින් එකේ කියන දේවල් තමයි මම ඔයාට කියන්නේ. ඔයා ගැන කන්ෆිඩන්ස් තියාගෙන වැඩ කරන්න. බය නැතුව. හරිද? සතුටින් ඉන්න. දෙවෙනි කාඩ් එක තෝරපු ඔයාගේ රීඩින් එක මේ. ඔයා හරි සැහැල්ලුවෙන් නිස්කලංක ජීවිතයක් ගත කරන්න ආස කෙනෙක්. හරි නිස්කලංක චරිතයක්. ඔයාට වද දෙන ප්‍රශ්න හෝ ප්‍රශ්න ගැටලු රාශියක් ඇවිත් ටිකක් කල් ටිකක් කල් ගත වෙලා. ඔයා තාම ඒ දේවල් ගැන හිතනවා, දුක් වෙනවා, වේදනාව විඳිනවා. මේ ප්‍රශ්න ඔයාගේ ප්‍රශ්න නොවෙන්නත් පුළුවන්. නමුත් ඔයා වටා ගෙතුණු ප්‍රශ්න ගැටලු කීපයක් වෙන්න පුළුවන්. හරිද? ඔයාට මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න අම්මා තාත්තට කියන්නත් බෑ, සහෝදර සහෝදරියට කියන්නත් බෑ. මොකද බැනුම් අහලා තමයි ඔයාට මේවට පිළිතුරු හොයන්න වෙන්නේ. හොඳම යාළුවෙක් නිසා දුකින් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඔයාගේ ආදර සම්බන්ධතාවයක් නිසා දුකින් ඉන්නවා වෙන්න පුළුවන්. නැත්තම් රැකියාවේ වැඩ පරිසරේ මොකක් හෝ ගැටලුවක් නිසා ඔයා වේදනාවෙන් ඉන්න පුළුවන්. කොහොම නමුත් කෙසේ ප්‍රශ්නයක් ආවත් ඔයාට ශක්තිමත් මනසක් තියෙනවා මේ සියලු දේ එක ඉදිරියට යන්න. මේ ටැරෝ රීඩින් වලදී මම ඔයාලට අනාවැකි කියන්නේ කාඩ් පැක් එකකින් මේක සමස්තයක් ලෙස කරන රීඩින් එකක් නිසා ඔයාට අදාළ දේවල් විතරක් අරගෙන ඔයාට අදාළ නැති දේවල් අමතක කරන්න. මොකද පර්සනල් රීඩින් එකදී ඔයාලගේ දේවල් මම අහලා ඔයාලගේ පර්සනල් ප්‍රශ්නයක් දැනගෙන තමයි මම මේ රීඩින් එක ඔයාට ගෙනත් ගේන්නේ. මේක පොදුවේ කරන එකක් නිසා ඔයාට අදාළ නොවන දේවල් තියෙන්න පුළුවන්. හරිද? මේ වෙලාවේ ඔයාගේ ඔළුවේ කාලයක් තිස්සේ ඉඳන් තියෙන මේ ඍණාත්මක අදහස් නිසා ඔයාට ජීවිතේ යම් යම් පියවරවල් ලැබුණත් ඒවට ඔයා අඩිය තියලා ඉදිරියට යන්න බයයි. මොකද ඔයාගේ ඔළුවේ ඍණාත්මක දේවල් ක්‍රියාත්මක වෙනවා. මේක කරොත් මෙහෙම වෙයි. මම මේක පටන් ගත්තොත් මෙහෙම වෙයි. එහෙම හිතන්න එපා. හැමදේම නැති වෙන්නේ නැහැ මිනිස්සෙට. දේවල් එක දිගට අසාර්ථක වෙන්නේත් නැහැ. ඒ නිසා ඒ රිස්ක් එක ඔයා අරන් ඔයාගේ ජීවිතේ ඉදිරියට යන්න යන අවස්ථාවලට ඔයා බය නැතුව ඉදිරියට යන්න. බය නැතුව ඔයාගේ ව්‍යාපාරයකට අත තියන්න. බය නැතුව වෙනත් බිස්නස් අයිඩියා එකකට ආයෝජනය කරන්න. බය වෙන්න එපා. ඒ වගේම ආර්ථික යහපත් කාලයක් ඉදිරියට උදා වෙන්නේ. මුදල් වල වටිනාකම දැනෙන කාලයක් ඔයාට ඉදිරි සතියේ ලොකුවට දැනෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල යෙදලා ඉන්න අය ගැන කතා කරොත් එයාලගේ මෙතෙක් කාලයක් ආපු කාල සීමාවට වඩා ඔයා උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන කාලයක් තමයි මේ වර්තමාන කාලය. උත්සාහය උනන්දුව උපරිමයට තියෙන කාලයක් උදා වෙන්නේ ඉදිරියට. ඒ වගේම ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ සැලරි එකෙන් ලොකු කර්තව්‍යයක් ඉදිරියේදී කරන්න තියෙනවා. ලොකු කාර්යයක් ඔයාට ඉදිරියේදී කරන්න තියෙනවා. ඒක නිසා නිකරුණේ සල්ලි නාස්ති කරන්න එපා. මුදල් වියදම් කරන්න එපා. අනවශ්‍ය දේවල් මිලදී අරන් ඔයාට හිතෙනවා අපරාධේ මම මේ දේ ගත්තේ මට මේ සල්ලි අරකට යොදවන්න තිබ්බනි කියලා. එහෙම හිතෙන කාලයක් ඉදිරියේදී එන්නේ. මේ දවසුත් එහෙම කාලයක් තමයි. මුදල් කියන දේ අපේ ජීවිතයට ඉතාම වැදගත් කාරණාවක්. මුදල් නැතුව අපිට අපේ ටාගට්ස් වලට යන්න බැරි වෙන අවස්ථා තියෙනවා. සමහර අහිමි වීම වෙනවා. ඒක නිසා ඔයා මහන්සියෙන් හරි හම්බ කරන දේ පරිස්සමින් වියදම් කරන්න ඔයා වග බලා ගන්න ඕනේ. සමහර වෙලාවට සමහර මිනිස්සු කියන කතා වලින් ඔයා ටිකක් එක තැන හිර වෙනවා වගේ හැඟීමක් ඔයාට දැනෙනවා. ඒ කියන්නේ සමහර අය ඔයා දෙයක් කරගෙන ඉදිරියට යන්න හදද්දී ඕක අසාර්ථක වෙයි කියලා නෙගටිව් දෙනවා. ඒ දේවල් ඔයා ගන්න එපා.
ඔයා මෙතෙක් දුර ආපු ගමන ඉදිරිය ගැන ඔයා බය වෙන්න එපා. ඔයා ඔයාලට යන්න. කවුරුත් කිව්වා කියලා ඔයා අසාර්ථක වෙයි කියලා බයේ ඒ දේවල් නැතුව ඉන්න එපා. යම් දෙයක් නිසා මුදල් ප්‍රශ්නයක් හෝ මොකක් හරි දෙයක් නිසා ඔයා ටික දවසක් හිර වෙලා ඉන්නේ නැති. ඒ දේ සදාකාලික නෑ. ඒ හැම සිදුවීමක්ම දැන් ටික ටික පහව යන ගතියක් පෙන්වන්න කරනවා. ඔයා ගොඩාක් හොඳ අවංක කෙනෙක්. ඒ වගේම ඔයා මානසික වැටුණු කෙනෙක්. මිනිස්සු එක hina වෙලා කතා කරාට ඔයා ගොඩාක් දේවල් දරාගෙන ඉන්න කෙනෙක්. හිටපු කෙනෙක්. ඔයාගේ වර්තමානය මේ තීන ගැටලු ටික පහව ගිහින් ඔයාට වාසනාවන්ත කාලයක් ඉදිරියේදී උදා වෙනවා. ඔයාට තියෙන්නේ ප්‍රශ්නේ වේදනාව බරපතලකම දන්නේ ඔයා විතරයි. ඔයා මේක කාට හරි කිව්වහම එයාලා අහයි මේක ওই තරම් ප්‍රශ්නයක්ද කියලා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා කියන්න පුළුවන්. ඔයා වැඩි හිතන්න යන්න එපා කියලා කියන්න පුළුවන්. මම ඔයාට කියන්නේ ඒ දෙයමයි. මේ ප්‍රශ්නෙට පිළිතුරු තියෙන්නේ ඔයා ළඟම විතරයි. ඔයාම තමයි හිත හදාගෙන දේවල් අමතක කරන්න ඕනි, ඉදිරියට යන්න ඕනි. hina වෙලා සතුටින් ඉන්න වග බලා ගන්න ඕනෙත් ඔයාමයි. ඔයා ගැන ඔයා දන්නවා. හිත අකමැති දේවල් කරන්න යන්න එපා. ඔයාට ඉදිරියේදී හිතේ මේ ප්‍රශ්න ගැන තවදුරටත් හිතලා වැඩක් නැහැ කියලා. ඔයාටම හිතෙනවා. ඔයා ගොඩාක් කාර්යබහුල වෙනවා. ඔයාට ඔයා ගැන හිතන්න බැරි තරම් කාර්යබහුල වෙනවා. අන්න ඒ දවස් වෙන විට මේ ප්‍රශ්න හැම එකක්ම පහව යනවා. නිදහසේ නිස්කලංකව කාලය ගත කරන්න පුළුවන් ඔයාට එතකොට. මොකක් හෝ දෙයක් හින්දා හිර වෙලා වගේ ඔයා මේ දවස් ටික ඉන්නේ. ඒකෙන් යම් කෙනෙක්ට යම් පුද්ගලයෙක්ට පාඩුවක් වෙයි කියලා ඔයා තීරණයක් ගන්න නැතුව ඉන්න අවස්ථාවකුත් තියෙනවා. ඒ වුණාට ඔයා තීරණය ගත යුතු කාලයක් මේ කාලය. මොකද ඔයා මුලින් සතුටින් ඉන්න ඕනි. ඔයාගේ සුව පහසුව ඔයා මුලින් හිතන්න ඕනි. යම් අයට උදව් කරන්න ඔයා ලිමිට් එකක් තියාගන්න. ඔයාගේ මනස කෙලින් තියාගෙන වැඩ කරන්න. ඒ වගේම ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. ඔයාගේ ආදරය වෙන්න පුළුවන්. එයා මොනවා වෙනුවෙන් මොනවා බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ද කියලා ඔයාට ඉදිරියේදී දැනගන්න පුළුවන්. ඔයා විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාගෙන් යම් මුදලක් ඉල්ලලා තියෙන කෙනෙක් ඉන්නවා නම් හොඳට හිතලා බලලා ගනුදෙනු කරන්න ඒවා නැවත නොලැබී යන්න පුළුවන්. මේ සියලුම දේවල් අන්තිමේදී ඔයාට මානසික ගැටලුවක් සඳහා බලපාන්න හේතු වෙන්න පුළුවන්. ඒක නිසා ගොඩාක් කල්පනාවෙන් හිතලා බලලා ගනුදෙනු කරන්න. පවුලේ කෙනෙක් එක්ක හිතමනාපකමක් සිදු වෙලා තියෙනවා නම් ඒ සෑම දෙයක්ම ඉදිරියේදී පහව යනවා. ඒ ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න කාලය උදා වෙනවා. ඔයා ගොඩාක් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕන කාලයක් මේ කාලය. ඔයා රැකියාවේ බිසි නිසා වෙන්න පුළුවන්. රැකියාවේ වැඩ පරිසරයේ වෙන ප්‍රශ්නයක් හෝ කොමන හෝ කාරණාවක් නිසා ඔයාට නිතරම කේන්ති යනවා. ඒක නිසා ඉවසීමෙන් වැඩ කරන්න. තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් නම් ඉදිරිය ඉතා යහපත් වෙනවා. ව්‍යාපාර අති සාර්ථක වන කාලයක් ඉදිරියේදී උදා වෙන්නේ. හැබැයි ණයට දෙන්න යන්න එපා. ඒවා නැවත අය කර ගැනීමට අපහසු බවක් පෙන්눔 කරනවා. ඔයා උත්සාහයෙන් කරන සෑම කටයුත්තක්ම සාර්ථක වෙනවා. ඒ වගේම නව ආදර සම්බන්ධතා ඇතිවන කාලයක්, හොඳ යාළු මිත්‍රකම් ඇතිවන කාලයක්, මානසික සැනසීම සතුට ඉදිරියේදී ලැබෙනවා. තේරුමක් නැතුව දුක් වෙන්න කාලය ගත කරන්න එපා. ඔයා ඔයාගේ රූපය ගැන දැඩි ලෙස හිතන්න ගන්න කාලයක් මේ කාලය. ඔයාගේ සෞඛ්‍ය ගැන හිතන්න ගන්නවා. ඔයාව ලස්සනට තියන්න ඕනි කියලා ඔයාට හිතෙනවා. ඔයා ආසයිව ලස්සනට තියන්න. එහෙම කාලයක් තමයි ඉදිරියේදී ඔයාට උදා වෙන්නේ. අතීතය ගැන හිත දුක් වෙන එක නතර කරලා මම මේ කියන දේ තේරුම් ගන්න.
මම ඔයාට පණිවිඩයක් මේ කියන්නේ. මේ හැමදේම කනෙන් අහනවා වගේම මනසින් දකින්න. ඔයා නිර්දෝෂී කියලා කාටවත් ඔප්පු කරන්න යන්න එපා. ඒවා ඉදිරියේදී ඔප්පු වෙනවා. සතුටින් ඉන්න. එහෙනම් අද රීඩින් එකට ඔයා කැමති නම් ආස නම් මට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා notification on එකේ තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලා හැම කෙනෙක්ටම වාසනාවන්ත සුබ දවසක්.